අපි කතා කරන්නේ සුමන බණ්ඩාර මාමත් එක්ක පින්නවල අලියනාථාගාරේ පටන් ගන්නකොට පළවෙනි හස්තිපාලකතුමන් විදිහට කටයුතු කරනවා. වසර ගණනාවක අත්දැකීම පළපුරුද්ද එක්ක තමයි ඔබට මේ රසබර මතක එකතු කරන්නේ. අලියෙක් ඇතෙක් බලනවා කියන එක සුළුපටු කාර්යයක් නෙවෙයි. මේ වගේ පුංචි ශරීරයක් තියෙන කෙනෙක් කිසිම දවසක සීරීමක්වත් නැතුව අලියත්තුත් එක්ක ගත කරා ඒ තමන්ගේ ශිල්පීය දක්ෂතාවයත් එක්ක. මාමේ මේ අලියතුන් වෙනුවෙන් භාවිතා කරන මෙවලම් කීපයක් තියෙනවනේ මේවා ගැන අපිට කතා කරන්න පුළුවන්. ඔව් මේ තමයි තියෙන්නේ ඉස්සර කාලේ අරින්ගේ මේ රජ කාලේ නම් ආපු පොරොද්ද කියන එක. පොරොද්ද කඹේ කියන එක. දැන් අලින්ගේ බඳින්නේ නිකන් අර එක්ක තේඩාවක් බඳිනවා නැත්නම් අර බෙල්ට් නිකන් පටියක් බඳිනවා. මේක තමයි ඉස්සරම ඔය තඹ කොකු, රිදී කොකු, යකඩ කොකු ඒ වගේ දාලා හදා ගන්න පුළුවන් ඕනේ අලි බලන කෙනෙකුට. ඉතින් මේ වගේ තියෙන්නේ මේ තඹ කොකු දාලා තියෙන්නේ. මේක කිතුල් තත් වලින් අඹරලා වියලා හදා ගන්න ඕනේ. ඉස්සර පරණයි බොහොම මාස ගාණක් යනවා මේක පියන්න. කෙන්දියදා කිතුල් තුරකින් කර සුද්ධ නොවරදා ගොතා සිය පානවරද්ද කොකු සඳා තඹෙන් හෝ පිත්තලයෙන්ද මෙමලෙදා සදා ගනු ඇත්කරු පොරොද්ද. හැම දෙයකටම කවියක් තියෙනවා ඒ කාලේ. එතකොට ඒක අමතක වෙන්නේ ඕන කෙනෙක් ඒක දන්නේ දැන් ඉන්නේ සමහර. ඉතින් ඒ වාගේ ආදපුවා තමයි ඔය. ඒ කවිය ඇතුලේ තියෙන මේක හදන හැටි. මේක තමයි මේ වෙලුව කියලා මේ කිතුල් ගහේ තියෙනවා කිතුල් අත්තේ මේ කපලා තත් අරගෙන යනවා මේක අඹරනවා. අඹරලා ඉවරලා මේ අලියට දෙනවා මේක මේ දංගලක් දාලා කිතුල් කොටේම උස්සගෙන යන්න පොල් අතරික උස්සගෙන යන්න මේක දාලා තමයි හපලා අර යන්නේ. මේක ඉතරෝ මේක පුරුදු කරනවා. පුරුදු කළා එතනින් පස්සේ මේක අල්ලගෙන යනවා. එතකොට දත් වලට කරදරයක් නැහැ. සමහර අලින්ද වැලුත් දෙනවා නිකන් අර තිත්තවල් කියලා මෙච්චර වගේ ලීයක් බැඳලා ඒ වැල දෙන අය වෙන්නේ. සමහර අයගේ කරෙත් මේ කරකඹයක් දාලා කරට කොටේ දාලා අදින අලිත් ඉන්නවා. ඉතින් දැන් නම් ගොඩක් ඒ වැඩ අඩු මේ වෙලුව තියෙනවා හැම අලියකින් වගේ අතු මිටියක්. මේක තමයි ඔය ඉස්සර කාලේ අත්හෙන්ඩුව කියලා කියන්නේ. මේ පැරණි එකක් මේක. ඉතින් මේක අරින්න පුළුවන් මේ දුණු පීයට මේක හදලා තියෙන සාමාන්‍ය අලි පැටව පුරුදු කරා ගන්න එහෙම මේ ඔය පිටේ ඉඳන් ඒගොල්ලන්ගේ ඔය හෙන්ඩෙන් හෝ කියන්නේ පොඩි උන්ට හදාගන්න තියෙන මේ අත්හෙන්ඩු කියන ඒවා. මේ අතේ තියාගෙන යන්න පුළුවන් ඉනේ ගාගෙන හරි ගිහලා මේ කන්ට්‍රෝල් කරගන්න. හෝ කියලා ඊටව ගන්න හරි මේ ඉතින් ඊට පස්සේ තමයි දිග හෙන්ඩු තියෙනවා. අලියට උස හෙන්ඩුවක් පිටේට එකයි බිමට එකයි වගේ හෙන්ඩු ගොඩක් වර්ග තියෙනවා. මේකත් ඒ පරණ තිබ්බ හෙන්ඩුවක්